ඔයා දත් වලට කම්බි දාලා තින්නේ. දත් ටික පස්සට යවා ගන්න හලෝ. අර මක්කටේ දත් පස්සට යවන්නේ ඔහෙට පිස්සුද? අතේ මාව පොඩ්ඩක් හන්දිය ගාවට දාලා එනවද? කෑල්ල එනවා කිව්වා. හිටපන් මං අම්මට කියන්න. එයාගේ අම්මත් එනවා මාර ලස්සනයි තාත්තේ. හිටපන් ඇදුමත් දාගෙන එන්න සුටුස් ගල්. නේ නෝනා මේ සල්ලි ටික ගන්න. ඒ මොකටද සීයේ? පව් දෙයියනේ. ඔය ඉරිච්ච කලිසම් මහ ගන්න මේක මදි වෙයි. ඒ නූල් බෝලයක්වත් ගන්නකෝ. ඊම කම්පැනි එක නේද වැඩ කරනවා කිව්වේ? ඉක්මන් කරපන් ගැනින්. පොලිසිය එන්න කලින් මේ ටික පැකට් කරපන් බං. ඇවිත්. අයියෝ ආ සුදු වෙන්න ගාන ක්‍රීම් එක මොකද්ද? මං ගන්න නංගි කැලෑල් බරි. අම්මට අල්ලපු ගෙදර ඇන්ටි කියනවා මම කෙල්ලෙක් එක්ක තුරුළු වෙලා බස් එකේ හිටියලු. ඉතින් එයා මාව අදුරගත්තට එයාගේ දුවව අදුරගෙන නැහැ බං. emotional damn it. සර මහත්තයට මම පණිවිඩයක් කියලා යන්නයි ආවේ. ඔව් කියන්න තාත්තේ. ඇයි මේ හදිසියෙම දුවගෙන ආවේ? මහත්තයගෙන් බෙහෙත් ගත්ත දවසේ ඉඳන් මම හොඳට ඇවිදිනවා මහත්තයෝ. ඉතින් තාත්තට ඇවිදින්න බැරි ලෙඩක් තිබුණා නෑනේ තාත්තේ. ඔව් මහත්තයෝ. මහත්තයාගේ බිල් ටික ගෙවන්න මට බයික් එක විකුණන්න උනානේ. මේ බලන්නකෝ මේ ෆොටෝ එක මම කොච්චර ලස්සනද කියලා හඳ පායලා වගේනේ. ඔව් ඔව්. ඒ කාලේ ඔපේ කැමරාවල ක්වොලිටි එක අන්තිමයිනේ. ඒකයි ඔය බොඳ වෙලා පේන්නේ. අලුත් කීබෝඩ් එකක් කිල්ලුවා. ඔතින් මම කුස්සියේ ලෑල්ලක ගෙදර යතුරු ඔක්කොම එල්ලලා හැදුවා. මේකේ නැති යතුරක් නැහැ ඕන එකක් ඔබන්න පුළුවන්. ඇයි අනේ වෙඩික් ෆොටෝ එක දිහා බලන් සුසුම් හෙලන්නේ? මම මේ බැලුවේ. මගේ මූණේ හිනාවක් තිබ්බ අන්තිම දවස දිහා. මොකද කරන්නේ? මම මේ බිත්ති හරහා යන්න පුළුවන් ගැජට් එකක් හැදුවා. ඒකට නමක් එහෙමත් දැම්මද? ඔව් මේකට කියන්නේ දොර. මැෂින් රත් වුණාම තමයි ස්ලෝ වෙන්නේ. මම මේ රවුටරේට තෙතමාත්තුවක් දැම්ම බලන්න ස්පීඩ් එක. YouTube වීඩියෝ දුවන්නේ හරියට හාවෝ වගේ. ඒ ඔඩොක්කුවම හැදුන දරුවෙක් තමයි මෙයා. එහෙනම් ඔයා මෙයාගේ මාමා කෙනෙක්ද? නෑ. මං එයාගේ ඔෆිස් එකේ බොස්. යෝමි මම ඔයාට කැමති. ඔයා කැමතිද මට? අනේ නිකන් ඵලයන් කොට ගන්න උඹේ උසට හරියන එකෙක් හොයාගනි. ඇයි පිටිපස්සෙන්? කොල්ල කෙල්ලන්ගේ මුණට වඩා පිටිපස්සටනේ රැවටෙන්නේ හන්. ඒ බං මේ මම පොලිස් බල්ලෙක් ගෙනාව. මේ මොන පොලිස් බල්ලෙක්ද බං? පේන්නේ නෑ නේද? ඒ මූ රහස් පොලිසිය නිසා බං. කෙල්ලේ අද උඹ කොහෙද යනවා කිව්වේ හවස? අර මිල්ටන් මාමා කිව්වා හවසට හිල්ලපොලට යවන්න එන්න කියලා. සුනිමල් ඇවිත් පෙන්වන්න මේ සිටියේ ඇමරිකාව තියෙන්නේ කොතනද කියලා. දැන් අනිත් අය කියන්න බලන්න ඇමරිකාව හොයාගත්තේ කවුද කියලා. දලාලි මේ තක්කාලි ගොඩෙන් තැලිච්ච තක්කාලි ටික තෝරලා බෑග් එකක් දාලා දෙන්න. මහත්තයා මෙන්න. දැන් ওই තක්කාලි ටික පැත්තකින් තියලා මට හොඳ තක්කාලි කිලෝ එකක් දෙන්න. සිත පුතේ මම බඩුවක් වුණත් ඔයා මට කැමති වෙනවද? ඔව් මගේ ඇන්ටි. ඔයා තමයි මගේ ලෝකෙම. එල්ලේ ඕක කොච්චර ඇතුළුවක් තාම ගියේ නැද්ද? හම්පඩ ගැහිච්ච ඒවා වලින් ඇතුළුවට කොහොමත් යන්නේ නෑ. මරු කඳක්නේ. ආසයිනේ. කඳ බිම දාලා ඉරන්න දෙන්නද? නෑ මම මේ ඔරු කඳ ගැන කිව්වේ. අනේ ඔව් මන් දන්නවනේ ඉතින්. බල මහත්තයා කාලෙකින් නැත්නම් පුතානේ නිතරම එන්නේ. මේ බඩේ අමාරුවට අරිස්ටේ ගන්න ආවේ අංකල්. නිතර පුතා එනවා කිව්වේ මේ අපේ කාද? පුතා නම් නිතරම ඇවිල්ලා මෙහෙන් ගුලි එහෙම අරන් යනවා තාත්තට කියලා. අවසාන මොහොත මාගේ මේ ડોක්ටර් දුවේද්ද පුතේද්ද? නෑ තාත්තා මූ වටවලෙක්. අයියෝ. එයා මේ කරාබුව දාලා ඔකව කොළු තාත් එක්කම දීපන් හුත්ති. අනේ පොඩ්ඩක් ටෝච් එක ගහන්නකෝ. මට දොරේ හිල පේන්නේ නෑ. වෙනදට හිලට දාන්නේ ටෝච් ගහලාද? මගේ මහත්තයා කිව්වා අපි දෙන්න කොහෙත්ම ගැලපෙන්නේ නැහැ කියලා. මම තිරණය කළා ගලප්පන්න. අද ඉඳන් අපි එකපාරට ගලපලා අදිනවා. මහත්තයා සතුටු වෙවි අපේ නුවණක්කාරකම ගැන. ආමදුරුව කනව නේද? වහලා තියන්නම් මේ පස්සේ කන්නම්. මොකක්? මෙහෙවර මොඩයා. තොට ෆෝන් එකේමයි වැඩේ.
ආගි මංගාව තියෙන රුපියල් 500යි. අපිට මේක ෂේප් කරගන්න බැරි වේද? රුපියල් 500ට නම් අයියේ ගෙදර ගිහින් ඩේටා කාඩ් එකක් දාගෙන YouTube එකේ ෆිල්ම් එකක් බලන්න. අයියෝ. යාර සීන් එක කියන්නද බං උඹේ කැල්ලට? උඹගේ සීන් එකක් කියන්නද උඹේ කැල්ලට? අපි දෙන්නගේ රහස් හැමදාම රහසක් විදියට තියෙවි මචං. nice. අයියා මට රට ඉඳන් ඉලෙක්ට්‍රොනික අයිටම්ස් එකක් එවලා. මං හිතන්නේ මේක පාන් ටෝස්ටර් එකක්. මම උඹට ගේන්න කිව්වේ 12 යතුර. ගෙනත් තියෙන්නේ 14 යතුරනේ බොල. ඉතින් මම 10 යතුරයි 2 යතුරයි දෙකම ගෙනාවේ ඒකනේ. 10යි 2යි එකතු කරාම 12යිනේ මාමි. ඔච්චර ගණන් දන්න උඹ මොකටද ගරාජ් එකේ වැඩට ආවේ? අයියෙන් හෙල්ලුවේ නැත්තම් සුදු පාට ඒවා එන්නේ නැහැ බබා. එළියට එන්න නැද්ද අනේ මට පරක්කු වෙනවා. දුවේ උග්බට රජ කුමාරයෙක් වගේ ලස්සන මනමාලයෙක් ලැබෙන්න ඕනේ. මේ දුන්න රුපියල් 10ට නම් කුඩ්ඩෙක්වත් සෙට් වුණොත් ලොකු දෙයක් දුවේ. සීයේ මෙච්චර වයසට ගිහිල්ලා දුවන්න පුරුදු වුණේ කොහොමද? මගේ ගැණී මහ වසයි. බීලා ආවම මට ගහන්න පන්නවනවා. ඔව් මං හැමදාම දුවනවා. අය යාළුවනේ මං ඔයාලගෙන් තේරවිල්ලක් අහන්න යනවා පිළිතුරු හරිනම් ටැග් එකක් තියෙනවා. ඉස්සරහටත් කරන දෙයක් පස්සටත් කරන දෙයක් තියෙනවා. ඒක බැරි වුණොත් අතභාවිතා කරලත් කරන්න පුළුවන්. පුළුවන් නම් උත්තරේ මෙන්න තේක. අපෝ තේක වතුර වගේ. වතුර නිසා තමයි කෝප්පයකට දාලා දුන්නේ නැත්තම් පත්තර කොලයක ඔතල දෙනවා කාපන් කියලා. අන්නකෝ මේ කුඹුර ගොඩ ලස්සනයි. බලපං උනදේ. ලොකුසියේ විවාහ ජීවිතේ ඇත්තටම කොයි වගේ එකක්ද කියන්නකෝ. බලන් ඉන්න උන්ට පැණි බේරෙන රස දෙයක් වගේ පෙනුනට කටේ තියන්න බැරි පට්ට තිත්ත ජීවිතයක් බං ඒක. දෙපැත්ත දෙක සමාන වූ විට මැද එක කෙලින් වේ. ඒ මොකද්ද? දන්න අය කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. බැල්ලි ඔබට ලැජ්ජ නැද්ද මගේ මිනිහා අල්ලගන්න? තෝ හරියට දෙනවා නම් මිනිහා මාත් එක්ක නිදා ගන්න නැනේ. ඒ පොඩි කෑලි දෙක වැටුනොත් ඔවරයි. කෝකටත් මං හොඳට ටේප් කරා ඔළුව හෙලෙව්වට වැටෙන්නේ නැහැ. හැබැයි ගලවන්න ගියාම කොණ්ඩෙත් ගැලවෙයිද මන්ද? පිස්සුත්. දලාලි එන ගන්න තියනවද? අනේ කොච්චර හොඳද මම හිටියේ වේලි. යමු පිටපස්සට. අනේ වනචරයෝ ඉඳපන් උඹට මං. බලන්නකෝ විශ්වයගේ අත කොච්චර ලොකුද කියලා. නේද මචං? අත ලොකු වුණාට වැඩක් නෑ බං. එයාගේ පිපිය පොඩි. බොසාගේ ගෑනිව ටොක් කළොත් පඩි වැඩි කරගන්න පුළුවන්. නග්ගි දැක්කම මට පේන්නෙම පැණි බේරෙන කිතුල් හකුරු කෑල්ලක් වගේනේ. අනේ බලාගෙන අංකල් පැණි රහ වැඩි වෙලා සීනි නගී හොඳේ. ගියා කියලා උඹලට මං අඩුවක් දැනෙන්න දෙන්නේ නැහැ. මං තමා දැන් WWE කලාවේ රංජ කරන්නේ. රෙඩි වෙලා ඉන්න හැමෝම. මොනවද මිනිස්සු ඔය කසාද සහතිකේ හොයන්නේ? මම මේ බැලුවේ මේකේ එක්ස්පයර් වෙන දවසක් තියෙනවද කියලා. පත්තුවන්ට එපා. අනේ බුදු සර්. අපි පාරිභෝගික අධිකාරියෙන් අපි ආවේ ක්වොලිටි චෙක් කරන්න. ගනි ෂොට් එකක් මෙහාට. මම දැන් ඉන්නේ වයිෆ් හස්බන්ඩ්ව වෙඩි තියලා මරපු ගෙදර ගාව. මොකද හස්බන්ඩ් මරලා තියෙන්නේ? මොක් කරලා තිබ්බ පොළොව පා ගන්නවා කියලා සර්. ඉතින් දැන් එයාව ඇරස් කරාද? නෑ සර් තාම බිම වේලිලා නෑ. සමහර කොල්ලෝ බීටී බොන්නේ සිගරට් බොන්න සල්ලි නැති නිසා නෙවෙයි. බීඩියේ ආතල් එක සිගරට් එකෙන් ගන්න බෑ මචං. කිරිමණ්ඩලේ කචල් එකක් කියලා මට දැනගන්න ලැබුණා බං. රැන්දිමා කුක්කු ඕනිඩා. දෙයෝ මෙච්චර දවස් ඔබ කරත්තේ නෙමෙයි බං ඔන්න තිබ්බේ කිරිමණ්ඩලේ ඔන්න තිබ්බේ. තූ නොදකින් වනචරයක්. මොකද බං? පාන්දර මැලවිලා වගේ ඉන්නේ. හිගන්නෙක්වත් දැක්කද? හිගන්නෙක්ට වඩා එහා දෙයක් බන් දැක්කේ. ඒ මොකද්ද බං? මේ මාසේ ලයිට් බිල. හොයර කල්හරපක්. මාව බදිනවමයි කියලා මට කියලා දෙකොටනම ගහලා දැන් ෆෝන් එක උස්සන්නෙත් නෑ. චං. අපි මාළුන්ට කන්න පාන් දැම්මට මාළු දන්නේ නැහැ. අපි පාන් කන්නේ මාළුත් එක්ක කියලා. කොහෙද යන්නේ දුවේ? මම තලවතු කොට පැත්තට යන්නේ සීයේ. මගෙත් කුඹුරක් තියෙනවා අස්වද්ද ගන්න බැරි වෙයිද? ඉඳකින් වනචරණා කිය නවත්තපන් වීල් එක. සුපුනි නංගි ඊයේ ඔයා හදලා තිබ්බ කළු දොදොල් එක නම් පට්ට රහයි. තොගේ ආච්චිගේ කළු දොදොල් යකෝ ඒ චොක්ලට් කේක් එකක් බූරුවෝ. ඇලපිල්ලසේ
ඇගේ බන්ඩිලහැනේ ලෝෆරේ ෆිගර් ජැසි හැඩට ඇත්තේ අවසක් උදේ